සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම මදුෂානි YouTube channel එකට අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද යන කෙනෙක්ව සර්ප්‍රයිස් කරන්න. අඳුරනවද බලන්න, ඔයාලා දන්නවද බලන්න මේ බස් ස්ටෑන්ඩ් එක කොහේ එකක්ද කියලා. මේ තවත් බස් ස්ටෑන්ඩ් එකක්. ඉතින් මේ ගමන මෙහෙම මේ ලේසියට පෙන්නුවාට ඇත්තටම මේක පැය 6ක දුර ගමනක්. අපි මේ යන්නේ මගේ ගෙදර. අද අපේ අම්මගේ උපන්දිනේ. ඉතින් එයාව සර්ප්‍රයිස් කරන්න තමයි මේ නොකියම යන්නේ. බලන්න මේ කොහෙද කියලා ඔයාලා දන්නවද කියලා. ඇත්තටම බස් එකේ යන හින්දානේ වීඩියෝ කරේ. ඒ හින්දා මේ වීඩියෝ ලොකුවට පැහැදිලි නෑ. ඉතින් ගෙදර යනවා කියනකොට මං ආසම එන්න හිතේ කැමැත්තෙන්ම තියෙන තැනක් තමයි මේ දළදා මාලිගාව. ඉතින් අපි මේ විදිහට තමයි දළදා මාලිගාවට ගියේ. මේ නම් මාලිගාවට ගිහින් ඇවිල්ලා මාලිගාවේ ප්‍රධාන ඉස්සරහා දොරටුව ගාව. එතන ඉන්න පාරවි තමයි මේ. මාලිගාව ඇතුලේ ගොඩක් වීඩියෝ කරන්න බෑ. මොකද ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා බෝඩ් ගහලා තියෙනවා. ඉතින් එහෙම දැන දැක මාලිගාව ඇතුලේ වීඩියෝ කරන්නේ නෑනේ ඉතින්. ඒ කරලා අපි මෙන්න මේ විදිහට ඉතින් වැවෙත් පුංචි වීඩියෝ එකක් ගත්තා. මේ විදිහට තමයි ඉතින් වැව තියෙන්නේ. ඒ කරලා අපි එන්න ලැහැත්ති වෙලා එතන පාරේ එහා පැත්තේ දාගෙන හිටපු අඹ වලින් අඹත් ගත්තා. මෙන්න මේ විදිහට තමයි අපි අඹ ගත්තේ. අඹ කෑවේ. ඊට පස්සේ අපි බෝගම්බර බන්ධනාගාරය බලන්නත් ගියා. මේක ඇතුළට ගියාම නම් ඇත්තටම පුදුම දුකක් තමයි හිතුනේ. ඒක ඇතුලේ ලියලා තිබුණු දේවල්, ඒ වගේ දේවල් දකිද්දී පුදුම විදිහට දුක හිතුණා. ඉතින් මේ අපේ ගමට ඇවිල්ලා එතනින් එහා වීඩියෝ නම් ඉතින් නැහැ. වීඩියෝ කරා ගන්න බැරුව ගියා. හොඳම දේ කියන්නේ එයාලව සර්ප්‍රයිස් කරන්න ආවට එයාලව සර්ප්‍රයිස් කරන වීඩියෝ එක තිබ්බේ නැහැ. මම මේකෙන් හිතාගත්තා ආයේ කිසිම දවසක එයාලව සර්ප්‍රයිස් කරන්නේ නැහැ කියලා. මොකද ඒක එයාලට දරා ගන්න බැරි තරම් සතුටක් වුණා. මේ විදිහට තමයි ඉතින් අපේ අම්මගේ කේක් එක කැපුවේ අපි. මගේ ආයුෂත් අරන් මේ ජීවත් වුණා වගේම තවත් කාලයක් ජීවත් වෙන්න කියලා මගේ අම්මට මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.